හයි ළමයි. ඉතින් මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මගේ ස්කින් එකට පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් වලින් කිහිපයක්. ඒ කියන්නේ මට හොඳයි කියලා හිතෙන දේවල් වලින් කිහිපයක්. ඇත්තම කිව්වොත් මම එහෙම ගොඩාක් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්නේත් නැහැ. ඒ වගේම මං එකම ප්‍රොඩක්ට් එක කන්ටිනියු කරලා යන කෙනෙකුත් නෙමෙයි. මම එක මාසවල් වලට එක කාලවලට මම ෆේස් වොෂ් එක පවා එකම ෆේස් වොෂ් එක දීර්ඝ කාලීනව පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. එක ඒවා නිකන් බලනවා ඉතින් අත්හදා බලනවා. හැබැයි අත්හදා බැලීමෙන් මට පොඩි මගේ මූණට වුණ පොඩි දෙයක් කියන්නම්. මම මුලින්ම මෙහෙ කියන්නේ ජපාන් වලට මුලින්ම ආපු කාලේ මට අක්කා කෙනෙක් රෙකමන්ඩ් කරා ෆේස් වොෂ් එකක්. නංගි මේක හොඳයි මේක පාවිච්චි කරලා බලන්න කියලා. ඉතින් ඒක මට විතරක් නෙමෙයි අපේ රූම්මේට්ස්ලා ඒ හැමෝටම කිව්වා ඉතින්. ඒ හැමෝටම හොඳයි. ඒක වැඩේ කියන්නේ මට විතරක් ඒක ඇලර්ජික් වුණා. ඒක එක අයගේ ස්කින් එක ටයිප් තමයි. ඉතින් කොහොම හරි මට විතරක් තමයි ඒක අවුල් ගියේ. මගේ මෙන්න මේ හැම තැනම රතු පාට බිබිලි දාන්න ගත්තා. මෙන්න මේ හැම තැනම බිබිලි හොඳේ. ඉතින් ඊට පස්සේ දැන් ඒ කාලේ හොඳ වෙලාවට මාස් දාගෙන තමයි යන්නේ. ගොඩක් කොරෝනා කාලේ හින්දා හැමතිස්සෙම මාස් එක දාන්න නැතුව එළියට යන්නේ නැහැ. ඉතින් මාස් එක දාන්න හින්දා ඒක කාටවත් පේන්නේ නැහැ වැහිලා තියෙනවා. මෙහෙ නෑනේ. මේ දෙවැත්ත විතර. ඉතින් කොහොමරි ඊට පස්සේ ඒක හොඳ කරගන්න මම ડોක්ටර් කෙනෙක් චැලෙන්ජ් කළා බේත් අරගෙන තමයි ඒ ටික අඩු කරගත්තේ. දැන් චුට්ටක් තියෙනවා පැච් එක වගේ නිකන් රතු පාට. වෙනත් ඒ කාලේ වගේ නන් නැහැ. මං ඉතින් ඊට පස්සේ ෆේස් වොෂ් එක දිහා නිකන්වත් බලන්නේවත් නැහැ. හැබැයි ඒක මෙහි මම මොකද්ද කියලා කියන්නේ නැහැ. ඒක ඉතින් මට හොඳ නැති වුණාට අනිත් සමහර ගොඩක් අයට ඒක හොඳයි. මේ ජපාන් වල හොඳ ෆේමස් ෆේස් වොෂ් එකක් ඒක. මට විතරයි ඉතින් ඒක අවුල් ගියේ. කොහොමරි ඉතින් එදන් පස්සේ මම ෆේස් වොෂ් ගන්නකොට ඉතින් අර ගොඩක් වෙලාවට ෆේස් වොෂ් විතරක් නෙමෙයි ක්‍රීම් එකක් උනත් ගන්නකොට මේ ගොඩ බලනවා ඉතින් මොකක්ද හොඳ ප්‍රොඩක්ට් එකක්ද ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා මම ගොඩක් බලලා තමයි ගන්නෙ. මොකද ඒ වගේ ආයෙ වුණොත් අම්බෝ එපා වෙනවා ඉතින්. ඉතින් ඒක හින්දා මම දැන් කියන්න හදන්නේ මම මොනවද මේ දවස්වල පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් වලින් හොඳ ඒවා ටික. ඉතින් මම මේ දවස්වල ඔයාලට කියන්න මොකද්ද මම මුලින්ම ගන්නෙ. හරි. මම මේක කියන්නම්කෝ. මේක තමයි මම පාවිච්චි කරන මේක. හැබැයි මේක ගොඩක් හොඳයි. මම හැමදාම උදේට තමයි ගන්නෙ. මම මේකේ පින්ක් කලර් එක මුලින් පාවිච්චි කරා. මේකෙම පින්ක් කලර් එක. ඒක දැන් මේ මාසෙ ඉඳලා මම මේකට ගියා. මං කිව්වේ අර මං එකම ප්‍රොඩක්ට් එකේ ඉන්න කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් දැන් මේක පාවිච්චි කරන්නේ මේ මාසෙ ඉඳලා. මට මේකට හොඳ රිසල්ට් එකක් තියෙනවා කියලා හිතනවා මම. දැනට දැන් මම මේක පාවිච්චි කරන්න අරන් සති 3ක් විතරනේ. මං හිතනවා මේක හොඳයි කියලා. මේක අනිත් එක තමයි මම මේක පාවිච්චි කරනවා. මේක විටමින් C ෆේස් ක්‍රීම් එකක්. මේක හොඳයි. මම මේ වගේව ගොඩක් පාවිච්චි කරන්න ගත්තේ අර මගේ මූණේ බිබිලි ආවට පස්සේ තමයි. නැත්තම් මං ඉස්සර එක ක්‍රීම් පාවිච්චි කරනවා. මේ වගේ මෙඩිකේටඩ් ඒවා ගොඩක් පාවිච්චි කරන්න ගත්තේ අර කේස් එකෙන් පස්සේ තමයි. ඉතින් අනිත් ඒවා පාවිච්චි කරන්න මම බයයි. ඒ වගේ આવොත් කියලා. ඉතින් ඒකෙම මම ටෝන් එක පාවිච්චි කරනවා. මේ බ්‍රෑන්ඩ් එකේම ටෝන් එක මම පාවිච්චි කරනවා. ඒ දෙකම හොඳයි. අනිත් එක තමයි මේ දවස්වල මම චුට්ටක් නිකන් මේ හරිය ඩාර්ක් ස්පොට්ස් තියෙනවා. ඉතින් ඒකද මම රෙකමන්ඩ් කරනවා මේක ළමයි මේක ඇත්තටම හොඳයි. පේනවනේ මේක.
dark spot correcting glow serum කියන එක තමයි. ඒක හොඳයි. මම දැන් මේක පාවිච්චි කරන්න අරන් මාසයක් විතර නැද්ද මන් දෙක ආනේ තියෙනවා. තාම ඉවර නෑ. ඉතින් ඒක හොඳයි ළමයි. ඒ වගේම මං අයි මාස්ක් එකක් පාවිච්චි කරනවා. මේක මගේ අයි මාස්ක් එක. මෙහෙම තියෙන්නේ ඇතුළ. මෙහෙමද? ඕ හැලුණා. අයි මාස්ක් මෙහෙම තියෙන්නේ. කොහොමද මම පෙන්නන්නේ? අයියෝ එන්නේ නැහැ. මෙහෙම ළමයි. මෙහෙම දෙකක් දෙපැත්තට තියන්න තියෙන ඉතින්. ඇසියාටි. ඒකත් හොඳයි. ඒක ඇලෝවෙරා තියෙන හින්දා ඒක මම හිතනවා ගොඩක් හොඳයි කියලා. මම දැන් මේක නම් වැඩි දවසක් නෑ. මේක සතියක් විතර. ඔව් සති දෙකක් විතර. හොඳයි ඒක. මම ගොඩක් නයිට් එකට තමයි මේක පාවිච්චි කරන්නේ. නිදා ගන්න කලින් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේම මම ඇලෝවෙරා මේ ජෙල් එකත් පාවිච්චි කරා. දැන් මේක මම නෙමෙයි පාවිච්චි කරන්නේ. හස්බන්ඩ්. දැන් මම මේක පාවිච්චි කරන්නේ. ඒකත් හොඳයි ළමයි. මෙහි ඉන්න අයට ගොඩක් හොඳයි. ඉතින් ඇලෝවෙරා හොයාගන්න නෑනේ. ඉතින් මේ වගේ එකක් හොඳයි. ඉතින් ඒ වගේම මේක මම දැන් මේ දවස්වල පාවිච්චි කරන බොඩි ක්‍රීම් එක. මෙහි ඉන්න අය නම් දන්නේ ඇති. මේක හොඳයි. මම බොඩි ක්‍රීම් නම් මාසෙන් මාසෙට වෙනස් කරනවා. මේක මේ මාසේ ඊළඟ මාසේ වෙන එකක්. එහෙම මම ගොඩක් ඒවා එහෙම තමයි ළමයි ඉතින්. එකම පාවිච්චි කරන්න අර ගියාට පස්සේ වෙන ප්‍රොඩක්ට් එකක් දැක්කොත් ඒක ගන්නවා ඉතින්. ඒක ඒ ටික ඊට පස්සේ මම සප්ලිමන්ට් ගන්නේ මේක ගන්නවා. මේක හොඳයි. මේක මල්ටි විටමින් එකක්. මේක ගන්නවා. ඒ වගේම මේක ගන්නවා. මේකයි තමයි මම ගන්නෙ. ඔය ටික තමයි නමයි. මගේ මේ දවස්වල මම පාවිච්චි කරන ඒ වගේ මගේ ෆේස් මාස්ක් එක. මේක රෙටිනෝල් මාස්ක් එකක්. මේක තමයි මේ දවස්වල පාවිච්චි කරන මාස්ක් පැක් එක. මේක හොඳයි. මේක ස්කින් එකට මාර විදිහට හොඳයි. මොකද මම මේක දාලා ගැලවුවට පස්සේ මට වෙනස තේරෙනවා. මාර විදිහට හොඳයි. ඔයාලත් ගන්න නම් ගන්න. මම ගත්තේ නම් මේක Amazon එකෙන්. වැඩි ගාණක් නැහැ මේක. මේක ගොඩක් හොඳයි. හරි ළමයි. ඔය ටික තමයි. Thank you for watching. Bye.